අද අපිට නිවාඩු දවසක්. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අද නේල්ස් කරගත්තා. පර්පල් කියන්නේ මං කැමතිම කලර් එකක්. අද අපේ ප්ලෑන් එක තියෙන්නේ ගෙයක් බලන්න යන එක. මේක එසේ මෙසේ ගෙදරක් නෙමෙයි 1.2 මිලියන් ඩොලර් ගෙදරක්. මේක අපිට ගන්න නම් පුළුවන් වීද දන්නේ නැහැ. ඒත් මම කැමති ඒ වගේ එක එක ගෙවල් බලන්න ගිහිල්ලා අපිටත් ගෙවල් වල ප්ලෑන් එකකට අයිඩියාස් ගන්න. ඉතින් දැන් මේ අපි ඒ ගෙදර බලන්න යන ගමන්. අපි යන්නේ හරීම ලස්සන පාරක. ගස් කොළන් වලින් පිරීලා වැඩිය සද්ද බද්ද නැති ලස්සන පාරක තමයි අපි දැන් මේ ගමන යන්නේ. ඒ වගේම අද වින්ටර් එකේ හරිම ලස්සන දවසක්. උදේ නම් බිම ෆ්‍රොස්ට් එක ගොඩක් තිබුණා. ඒත් දැන් මේ දවල් වෙන්න ඉරව්ව පායලා ෆ්‍රොස්ට් එක දිය වෙලා ගිහිල්ලා හරිම ලස්සනයි. මෙන්න මේ වංගුවට මං හරිම ආසයි. මේ ෆාම් හවුස් එක පිටිපස්සේ මේ කඳු වැටිය කොච්චර ලස්සනද කියලා බලන්න. ලස්සන සින්දුවක් අහා මේ වගේ පාළු පාරක ඩ්‍රයිව් කරගෙන යනකොට හිතට දැනෙන්නේ හරිම සැහැල්ලුවක්. ඔන්න දැන් අපි ටික ටික ගෙවල් තියෙන පැත්තකට ලං වෙනවා. මේ පැත්තත් හරිම නිස්කලංක ලස්සන පරිසරයක්. දැන් ඔන්න ඊළඟට තියෙන්නේ අපි බලන්න ආපු ගෙදර තියෙන හරිය. ඔය තියෙන්නේ හැරෙන තැන සයින් බෝඩ් එකක් ගහලා. මේ පාරේ තියෙන ගෙවල් ඔක්කොම අලුතින්ම හදපු ගෙවල්. සමහර ගෙවල් වල විතරයි මිනිස්සු පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යනකොට ඕගොල්ලන්ට පේයි අර රතු පාට ට්‍රක් එක. ඒක මූවින් ට්‍රක් එකක්. කවුරු හරි ඒ ගෙදර දැන් අද පදිංචියට එන ගමන්. ඉතින් අපි ටිකක් වේලස්සනින් මෙහෙට ආපු නිසා අපි කරපු වැඩේ පාර දෙපැත්තේ තියෙන ලස්සන ගෙවල් එහෙම බල පොඩ්ඩක් ඩ්‍රයිව් කරගෙන ගියා. ඒ ගෙවල් ඔක්කොම එක එක විදිහට එක එක මොඩල්ස් වලට හදපු ගෙවල්. හැම ගෙදරකම වත්ත අක්කරයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔන්න ඕගොල්ලන්ට පේයි අර මම කියපු රතු පාට මූවින් ට්‍රක්. මේ වගේ ලොකු ගස් තියෙන වතු වලටත් මම ගොඩාක් කැමතියි. ඔන්න දැන් අපි බලන්න ආපු ගෙදරට ලං වෙමින් පවතින්නේ. ඔය වම් අත පැත්තේ තියෙන්නේ ඒ ගෙදර. මේ ගෙදර බෙඩ්රූම්ස් 4ක් තියෙනවා, බාත්රූම්ස් 4ක් තියෙනවා. වර්ග අඩි 4370ක් වෙනවා. attached 3 car garage එකකුත් මේ ගෙදර තියෙනවා. මේ තියෙන්නේ ඒ ගෙදර ඉස්සරහා view එකක්. ඔන්න දැන් අපි බලන්න ආපු ගෙදර ළඟට ආවා. ගෙදරට ඇතුළු වෙච්ච ගමන් තියෙන්නේ එන්ට්‍රි වේ එක. ඒකෙන් උඩට යන්න ස්ටෙයාකේස් එක ලීඩ් අප් වෙනවා. මෙතන තියෙනවා ඩබල් හරි ට්‍රිපල් හයිට් හරි සීලින්ග්ස්. ඒක නිසා ගොඩක් උසට පේනවා. මේ තියෙන්නේ ෆෝමල් ලිවිං රූම් එකට අයිති වෙච්ච කෑල්ල. ඊළඟට තියෙන්නේ ෆෝමල් ඩයිනින් ඒරියා එක. එතනින් ඇතුළට ගිහාම තියෙන්නේ බට්ලර්ස් පැන්ට්‍රි එකක්. මෙතන කොෆී මෂීන් එක එහෙම තියන්න පුළුවන්. මෙතනින් අපි එන්ටර් වෙන්නේ ලිවිං ඒරියා එකට. මේ තියෙන්නේ ඒකේ කිචන් එක. ඒකේ පැන්ට්‍රි කබර්ඩ්ස් වල පාට සුදු පාට. ස්ටේන්ලස් ස්ටීල් ඇප්ලයන්සස් තියෙන්නේ. මේ තියෙන මයික්‍රෝවේව් එකයි oven එකයි. මම හරි කැමතියි මේ ස්පේෂස් කිචන් එකට. කෝට්ස් කවුන්ටර් টොප්ස් තියෙන්නේ. ලොකු අයිලන්ඩ් එකක් තියෙනවා මැද. මේක වටේ මං හිතන්නේ අඩුම ගානේ 8 දෙනෙකුටවත් ඉඳ ගන්න පුළුවන් වෙයි. මේ ගෙදර මට පොඩ්ඩක් ඩිසපොයින්ට්මන්ට් එකකට තියෙන්නේ ගෑස් ලිපක් නැතිකම. මේක ඉන්ඩක්ෂන් කුකර් টොප් එකක්. මට හැමදාම ගෑස් කුකර් එකක් ඕන වෙලා තිබිලා තියෙනවා. අපිට දැනුත් තියෙන්නේ ඉන්ඩක්ෂන් කුකර් එකක්. මේ තියෙන්නේ පොඩි ඔෆිස් ස්පේස් එකක් ඒ කිචන් එකෙන් ලීඩ් අවුට් වෙන. මේකේ දෙන්නෙක්ට එක සැරේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන්. මේ තියෙන්නේ පැන්ට්‍රි ඒරියා එක, ස්ටෝරේජ් ඒරියා එක. ඒකත් ගොඩක් හොඳ ස්පේෂස් ඒරියා එකක්. දැන් අපි යන්නේ ලිවිං ස්පේස් එකට. මේකේ තියෙනවා ඉලෙක්ට්‍රික් ෆයර් ප්ලේස් එකක්.
මේකත් ලොකු ස්පේෂස් ඒරියා එකක්. ඒකෙන් ලීඩ් අවුට් වෙනවා මේ වගේ ලොකු ස්ලයිඩින් ග්ලාස් ඩෝ එකක් කවර්ඩ් බැක් පෝච් එකකට. මේ තියෙන්නේ දැන් අපි කුස්සියෙන් එළියට ඇවිල්ලා මේ හෝල්වේ එක යනවා. මේකේ ගොඩාක් ස්ටෝරේජ් ස්පේස් තියෙනවා. මේ තියෙන්නේ ක්ලොසට්ස්. මේක පොඩි මඩ් රූම් එකක්. ඒ කියන්නේ අපි දැන් ඇතුළට ආවහම එළියේ ඉඳලා සපත්තු එහෙම ගලවලා කෝට්ස් එහෙම එල්ලන්න පුළුවන් තැනක්. මේ ඩෝ එක ගරාජ් එකට තමයි යන්නේ. ගරාජ් එක ගොඩක් ස්පේෂස් ගරාජ් එකක්. ඒක ෆුලි ෆිනිෂ් කරලා තියෙන්නේ. සමහර ගෙවල් වල එහෙම ෆිනිෂ් කරලා එහෙම නැහැ. මේ තියෙන්නේ ගරාජ් එකේ සයිඩ් ඩෝ එකකින් එළියට ගියාම යාඩ් එක පේන හැටි. ඔන්න දැන් අපි ආයි පැසේජ් එක දිගේ කෙලින්ම යනවා. මේ තියෙන්නේ ගෙස්ට් බාත්රූම් එක. ඒකත් ෆුල් බාත්රූම් එකක්. ඒකේ වෝකින් ෂවර් එකක් තියෙනවා. රේන් ෂවර් එකක් එක්ක. මේ තියෙන්නේ ලොන්ඩ්‍රි රූම් එක. ඒකත් ගොඩක් ස්පේෂස්. ස්ටෝරේජ් එහෙම ගොඩාක් තියෙනවා ලොන්ඩ්‍රි රූම් එකේ. මෙතනින් ගියාම තියෙන රූම් එකට මං මාර ආසයි. ඒකේ මේ වගේ ෂෙල්ස් ගහලා තියෙනවා. හෝම් ලයිබ්‍රරි එකක් හදාගන්න කියපු තැන. දැන් ඔන්න අපි ආපහු ඉස්සරහට යනවා. මෙතන තියෙනවා ලොකු ක්ලොසට් එකක්. මේගොල්ලෝ ඒකට කියන්නේ හැරි පොටර් ක්ලොසට් එකක් කියලා. හැරි පොටර් කියපු අය ඒකේ තේරුම දන්නව ඇති. දැන් ඔන්න අපි ස්ටෙයාකේස් එකේ උඩට නගිනවා. ස්ටෙයාකේස් එකේ උඩට නැගලා බැල්කනි එකෙන් පල්ලෙහාට බලනකොට තියෙන view එක තමයි මේ. මේ තියෙන්නේ පළවෙනි බෙඩ්රූම් එක. අපේ බබා සෙලෙක්ට් කරේ මෙන්න මේ බෙඩ්රූම් එක. මේ ඒකේ ජනේලෙන් බැලුවාම එළියේ view එක මේ වීඩියෝ එකේ නම් එච්චර හොඳට පේන්නේ නැහැ. ඒ වුණාට මවුන්ටන්ස් වල view එක තමයි පේන්නේ. මේ බාත්රූම් එකේ වෝක් ඉන් ක්ලොසට් එකක් තියෙනවා. ඒකෙත් හොඳට ඉඩ එහෙම තියෙනවා. ගොඩක් හිතලා බලලා හදපු ගෙදරක් කියලා හිතෙනවා මට නම් මේක දැක්කහම. මේ තියෙන එකේ බාත්රූම් එක. මේ බාත්රූම් එක ෂෙයාර්ඩ් බාත්රූම් එකක්. අනිත් ඒකට අල්ලලා තියෙන අනිත් කාමරෙත් එක්ක. මේකේ ටබ් එකක් තියෙනවා. වෝකින් ෂවර් එකක් නැහැ. මේ තියෙන්නේ අනිත් කාමරේ. මේ කාමරේ වෝකින් ක්ලොසට් එකක් නැහැ. පොඩි ක්ලොසට් එකක් තියෙන්නේ. ඒ වුණාට ඒකෙත් සෑහෙන ඉඩ කොටසක් තියෙනවා. දැන් අපි එන්ටර් වෙනවා තුන්වෙනි බෙඩ්රූම් එකට. මේ ඒකේ බාත්රූම් එක. මේ තියෙන ඒකේ ක්ලොසට් එක. ඒකේ ඇත්තටම ක්ලොසට්ස් දෙකක් තියෙනවා. මේ එළියේ හෝල්වේ එකේ තව ක්ලොසට්ස් තියෙනවා. ගොඩක් ස්ටෝරේජ් ස්පේස් එක. මම ඒකට හරිම කැමතියි. දැන් ඔන්න ග්‍රෑන්ඩ් ෆිනාලේ එක. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. බලන්නකෝ මේක කොච්චර ලොකුද කියලා. මේ මාස්ටර් බෙඩ්රූම් එක ගෙදරින් භාගයක් විතර ලොකුයි. ඒකේ බෙඩ් එක තියන්න ඒරියා එකකුයි. මේ කෑල්ල මං හිතන්නේ සිටින් ඒරියා එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒරියා එකක්. මේ තියෙන්නේ මාස්ටර් ස්වීට් එකේ බාත්රූම් එක. ඒගොල්ලන් කිව්වේ මේක ස්පා ලයික් බාත්රූම් එකක් කියලා. ඇත්තටම මේක හොඳ ලක්ෂරි හොටෙල් එකක බාත්රූම් එකකට ගොඩක් සමානයි. මේ තියෙන ලොකු වෝකින් ෂවර් එකක් තියෙනවා. ඒක ඇතුලේ ටබ් එකකුත් තියෙනවා. හිස් ඇන් හර්ස් වැනිටි එකක් තියෙනවා. සිංක්ස් දෙකක් එක්ක. ටවල්ස් එහෙම ස්ටෝරේජ් වලට ක්ලොසට් එකක් තියෙනවා. මේ තියෙන්නේ ලොකු වෝකින් ක්ලොසට් එකක් ඇඳුම් තියාගන්න.
ඉතින් ඔන්න ඕක තමයි ගෙදර. අපි ඉන්න ස්ටේට් එකේ ගෙවල් ගොඩක් ගණන්. වෙන ස්ටේට්ස් වල නම් එච්චර ගෙවල් ගණන් වෙන එකක් නෑ. දැන් ඉතින් අපි මේ ගෙදර බලලා අපේ ගෙදරට යන ගමන් ඉතින් ඒ වෙලාවේ ඉර බැහැගෙන යනවා. මං ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරා අපි ඉන්න ස්ටේට් එක කොච්චරද ලස්සනද කියලා පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ගෙදර යන ඩ්‍රයිව් එකේ අපිට පේන සන්සෙට් එකේ ලස්සන. කොහොම හරි ඉතින් කියන්නකෝ ඕගොල්ලන් මේ ගෙදර ගැන මොකද හිතන්නේ කියලා. මං නම් ඇත්තටම හරිම කැමතියි ගෙදරට. මට ඕන වෙලා තිබිච්ච හැම දෙයක්ම වගේ ගෙදර තියෙනවා. එකම දේ ඉතින් ගොඩක් ගණන්. ඕගොල්ලන්ගේත් කමෙන්ට්ස් මොනවා හරි තියෙනවා නම් කියන්න. තෑන්ක් යූ මගේ වීඩියෝ එක බැලුවට.